හමුවීම වෙන්වීම ලෝකේ හැටි හැම භවයේ අපි මේම හමු වෙද්දී ඉන්නකෝ ඉතින් මේ සුති කතාව ඉවර කරනකම් ඉතින් එහෙම තමයි ඉතින් අතනම ලෝක ස්වභාවය නේද කිදි ඈ මොනවද කියන්නේ කිදි අප අවුරුදු 7 සම්බන්ධ හතර කර්මයක් මේක අවුරුදු 4ක් ඇයි තෝගේ මේ පැය දෙකක් හරි ටෙස්ට් ඔයත් මොනවද කියන්නේ අවුරුදු 4 සම්බන්ධ ඒකට ඉතින් මයික් ඕනේ නේද මම ඇත්තටම මේ වෙලාවේ ගොඩාක් සංවේදී වෙලා ඉන්නේ ඒකට හේතුව අද දවසේ අපෙන් රෝගාතුරුණු මොදී ඔබගේ කංගාජය හිනම එනම අමාරුව නමුත් අපි වෛද්‍යවලට අද අපි ඇප්පල්ඩින් නැල්ල බලන්න ගියා හරිද එහෙනම් මම දැන් තියන්න බුසන්නේ අද අපි යන්න හදාන්නේ හෝටල් තැනට ඊට පස්සේ අපි යනවා ජැග්‍රෝ එකට යනවා ස්ට්‍රෝබෙරි කන්න ඊට පස්සේ අපි ගෙදර යනවා ඉතින් මේ අපි අද ගෙදර යනවා ඇත්තටම දුකක් නැහැ මොකද ඉතින් දුකෙන් බෑනේ සතුටින් ඉන්න කියලා කිව්වනේ මුන් ටික මං ඉතින් දුක් ගන්න රාලගේ සතුට රාල වුණා හරි කමන්නේ සතුටින් ඉමුකෝ හරි මෙහෙමයි අද අපි යන්නේ හෝටල් තැනට ඉතින් අපි මේ වෙලාවේ කණ්ඩාවා මේ ඒ වෙලාවේ අපි එතකොට ප්ලෑන් කරලා තිබ්බේ මේ හෝටල් ප්ලේස් බලන්න යන්න ඒත් ටිකක් වෙලා ඉන්නකොට එක එක අයිඩියාස් ආවා අපි මම නම් හෝටල් ප්ලේස් ගිහලා තියෙනවා එතකොට මේ විමෝදිත් කියලා තියෙනවා එතකොට මෙතන ගිහලා නැත්te කිටි විතරයිනේ එතකොට දැන් අපි ඔක්කොමලා ඒ එක්ස්පීරියන්ස් එක අරගෙන තියෙනවානේ ඒ වුණාට දැන් කිටි අරගෙන නැහැ ඉතින් ඊට පස්සේ දැන් අපිට කිටිට ඒක යන්න බැරි ඉවෙන් කියන්නේ දැන් හෝටල් ප්ලේස් බලන්න එයා යන්න කැමතියි ඒ වුණාට දැන් අපි ගිහිලා තියෙන හින්දා අපිට මහන්සිය දැන් මේ ඊයේත් සෑහෙන්න ඇවිද්දා දැන් අපිට අදත් ඇවිදලා ගොඩක් මහන්සි නේ ඒ හින්දා අපිට මේ ඔව් ඒක තමයි ඒ හින්දා අපිට මේ දැන් යන්න නිකන් අමාරුයි ඇත්තටම ඊට පස්සේ අපි මේ තීරණයක් ගත්තා අපි හෝටල් ප්ලේස් බලන්න යන්න නැතුව මේ මස්කෙලි යන්න විමෝයි තමයි අයිඩියා එක දැම්මේ මස්කෙලි යන්න මස්කෙලි ලස්සනයි කියලා මේ ඒත් ඊට පස්සේ අවදානමක් වුණා ඉතින් ඔව් එතන පොඩි එකක් වුණා ඊට පස්සේ මේ අප්පච්චි කිව්වා මේ හරි එහෙනම් මස්කෙලි යමු කියලා මස්කෙලි ගැන ටිකක් හොයලා බැලුවා අප්පච්චි ඊට පස්සේ මේ අප්පච්චි අපිට දුන්නා මේ අපහු මේ තීරණ දෙකක් ගන්න පුළුවන් කිව්වා මස්කෙලි යන්න නැත්නම් හෝටල් ප්ලේස් යන්න පුළුවන් ඔයා කැමති එකක් කියන්න කිව්වා අපිට දැන් අපිට මස්කෙලි යන්න අපි කැමති මොකද අපි 4 දෙනා අප්පච්චි විමෝදී කිටිමයි 4 දෙනාම මස්කෙලිය ගිහලා නැහැ. ඒ හින්දා අපි බැලුවා ඉතින් හෝටල් ප්ලේස් දැන් අපි 4 දෙනාගෙන් 3 දෙනෙම ගිහලා තියෙනවා. ඒ හින්දා අපි අවසානට මේ තීරණය කරා මස්කෙලිය යනවා කියලා. කොහොමද කියලා දන්නේ නැතුණත් අපි මස්කෙලිය යනවා කියලා තීරණය කරා. ඉතින් මේ ඇත්තම කිව්වොත් හෝටල් ප්ලේස් කියන්නේ මස්කෙලිය කියන්නේ වයිබ් දෙකක්. හෝටල් ප්ලේස් කියන්නේ දිව්‍ය ලෝකයක්. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒකට නිකන් අමුතුම ලෝකයකට ගියා වගේ. හැබැයි මස්කෙලිය කියන්නේ ඊට හාත්පසින්ම තවත් වෙනස් ලෝකයක්. මේ ඇත්තටම මේ අපි ඔක්කොටම කියන්නේ අලුත් එක්ස්පීරියන්ස් එකක් තමයි මස්කෙලිය. ඇත්තටම අපි ගත තීරණය හොඳයි කියලා හිතුණා. හොඳයි කියලා හිතුණා ඇත්තටම. හොඳ දේවල් වෙන්න තියෙන දේවල් වෙනවා ඇත්තටම හොඳ දෙයක්. ඔව් අපි ඒක තීරණේ ඇත්තටම මම නම් හිතින් හිතුවා හෝටල් ප්ලේස් යන්න මට බෑ කියලා. මොකද මගේ කකුල් දෙක සෑහෙන රිදුනා ඊයේත් සෑහෙන ඇවිද්ද හින්දා. හැබැයි පොඩි දුකක් තිබ්බා. මොකද මේ කිටිය ගිහිලා තිබ්බේ නෑ එයා. මීට කලින්. ඉතින් එයාට ඒ ලස්සන ලෝකෙ පෙන්වන්න ඇත්තටම ආසාවක් තිබ්බා අපිට නැත්තේ නැහැ. ඒ වුණාට මේ ඇත්තටම මම දැනගත්ත හෝටල් ප්ලේස් ගියොත් එහෙනම් මට මගක් යන්න වෙන්නේ නැහැ. හැරලා එන්න වෙනවා. සහ මේ මට අමාරුයි කියලා මම දැනගත්තා. ඒ හින්දා මම යන්න කැමති වුණේ නැහැ එතනදී. හැබැයි මං එයාලා යන්න මම වාහනේට වෙලා ඉන්නම් කියන තීරණයකට ආවා. දැන් අපි කාලි වෙලා මේ රූම් එකට ආවා. මේ තමයි අපේ රූම් එක. ඇත්තටම කිව්වොත් මේ මාරම ෆන් එකක් ගත්තා ඊයේ රෑ නම් අපි. මම විකාර කියෝ ඉතින් ෆන් එකක් ගත්තා. ඔයාලට මේ නොහැකියාව අනාගතේ. Hi guys, welcome to our YouTube channel. අද මම නුවරඑළිය ආවා. අද මම ඔව් මං විතරයි. මේ තියෙන්නේ අපි දැන් යන්නේ කොහාටද? මස්කෙලිය.
මස්කෙලිය බලන්න යන්නේ. ඊට කලින් අපි එළවලු ගන්න නතර කරා. අන්නත් මේ එළවලු ගන්නවා. මේ ඉන්නේ මගේ බුද්ධිමත් යාළුවෝ දෙන්න. මෙයා නම් ඇත්තම කියනනම් ඇත්තටම අපි ෆයිනලි අපි ඇත්තටම ආව ගර්ල්ස් ට්‍රිප් එක. බොහොම මාරුවෙන් ආයේ මම නම් මුලින්දලම කැමැත්තෙන් හිටියා විමෝදිව කැමති කරගන්න පට්ට ගේමක් දුන්නේ. ඒකට නැත්තේ නෑ. විමෝදිව කැමති කරගන්න මාර ගේමක් දුන්නේ. මම තමයි මේක මහන්සියෙන් ප්ලෑන් කරේ. ළමයි දෙන්නම කොහොම හරි ගෙන ගත්තා. යා. අද මේ වීඩියෝ නේ පෙන්නන්න එපා කාටවත්. මම හරිම මේ ලියමුද YouTube දාමු. අනාගතේ කාටවත් පෙන්නන්නේ YouTube දාමු. Hello guys. මේ මට මේ වීඩියෝ welcome back to our YouTube channel. ඔය අතට දාමු YouTube දාන්නේ කොහොමද? කොහමද දාමු. කියන්න. අප්පාජි මේ ජනේල වහන්න ඕන. ඈ? මොකද? අප්පච්චිට ඔයාලට පුළුවන් මේ මොදි. ඔය බය වෙන්න එපා. ඔයාලට පුළුවන් කියලා. අප්පච්චිට කතා කරන්න. ඒ මට කලන්ද දාලා ඉන්න වෙලාවනේ. ඔව්. මේ වහින සද්ද ඇහෙන්නේ. මෙතනින් ඇලක් යනවා. මේ බැටරි බහලා. ඉතින් ඔයාලට මේ ගමන ගැන මේ මගේ vlog ගැන මොකද හිතෙන්නේ කියලා පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඇත්තටම මගේ ආසාව නිසා තමයි මෙහෙම වීඩියෝ කරන්න හිතුවේ. මොකද මම ඉස්සරේ ඉඳන් YouTube එකෙන් ගොඩක් වීඩියෝ බැලුවා. ඒ වීඩියෝ බලලා මට ආස හිතුණා මේ වගේ vlogging ටිකක් කරන්න. මොකද මේවා අපිට ඉස්සරහට මතකයන් විදිහට පරිස්සම් කරලා තියාගන්න YouTube වගේ platforms අපිට ගොඩක් උදව් වෙනවා. මොකද මේවා අපි ආය යන ගමන් නෙමෙයිනේ. අපේ ජීවිතේ අපිට මේ chance එක ලැබෙන්නේ එකපාරක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක පරිස්සම් කරලා තියාගන්න වටින මතකයක්. ඉතින් මේ අපි අර ෆොටෝ ලොකේෂන් එකට ආපු තැන ඉතින් ෆොටෝ ලොකේෂන් එකේ අපි ෆොටෝ ටිකක් ගත්තා. ඒ ෆොටෝ ටික මම මෙතෙන් දාන්නම්. ඉතින් මේ ෆොටෝ ලොකේෂන් එක ඇත්තටම හරිම ලස්සනයි. වැස්ස අපි යන වෙලාවේ ඒ නිසා ලස්සන වීඩියෝ ටිකක් ගන්න පුළුවන් වුණා. ඉතින් ඒකත් මම YouTube එකේ දාලා තියෙනවා ෂෝට්ස් වීඩියෝ විදිහට. මේ පාර නම් මාර ලස්සනයි ඇත්තටම. ඉතින් මේ ට්‍රිප් එක ඇත්තටම ප්ලෑන් කරලා ගිහපු ගමනක් නෙවෙයි මස්කෙලියට එන එක. ඒක එකපාරට අපිට එන්න සිද්ධ වුණා. ඉතින් ඇත්තටම ඒක වටින දෙයක්. මේ පොද වැස්සත් එක්ක මට මාර සතුටක් දැවුණා ඇත්තටම ආපු එක. මොකද වැස්ස කියන්නේ මං ආස දෙයක්. ඉතින් ඒ වැස්සත් එක්ක මාර ලස්සනයි මේ පරිසරය. ඔයාලත් එකපාරක් හරි ජීවිතේ මෙතෙන්ට එන්න ඕනේ. මේ තැනට මේ මස්කෙලියට ආවම ගාඩ්මෝර් දියල්ල බලන්න 3 wheel වල යන්න පුළුවන්. ඒ කියන්නේ වාහන වල යන්න අමාරුයි ඒ පාර. ගොඩක් අබලා. ඉතින් එතන ඒගොල්ලෝ අපේ වාහන පරිස්සම් කරනවා. අපිට තියෙන්නේ 3 wheel එකේ ගිහිල්ලා ඒ තැන නරඹලා අපහු එන්න. අපි කොච්චර වෙලාවක් ගත්තත් ඒගොල්ලෝ එතන ඉන්නවා. අපි ආපහු පරිස්සමට වාහනේ ගාවට ගෙනත් දානවා. ඉතින් ඒකට යාලා මුදලක් අය කරනවා. ඒත් අපිට පරිස්සමෙන් එන්න පුළුවන්. අපි 4 දෙනෙක් හිටපු හින්දා අපි 3 wheel දෙකක ගියේ. ඒක ඇත්තටම කියන්න ඕනේ. ඒත් මේ දියැලට ගොඩාක් ලස්සන එකතු වෙලා තියෙන්නේ මේ පරිසරෙත් එක්ක කියලා මට හිතෙනවා. අපිට නාන්න බැරි වුණා මොකද වැස්ස නිසා. ඒත් වැස්සට මම හරිම කැමති නිසා මට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. මං හිතන්නේ මගේ යාළුවෝ දෙන්නටත් එහෙමයි. ඒගොල්ලෝ දෙන්නත් ගොඩක් පුදුම වුණා මේ පරිසරය දැකලා. ඇත්තටම මමත් පළවෙනි වතාවට ආවේ. අපි හැමෝම ඇත්තටම හරිම ලස්සන දවසක් මේ ගත කරේ. ඉතින් අපි පයින් යනවා ගාඩ්මෝර් දියැල බලන්න. අර දෙන්නත් යනවා.
මමත් එනවා. අප්පච්චි තමයි අපිව බලාගෙන පරිස්සමින් එක්කන් ගන්න. ජයවංකර නෙවෙයි. මගේ අප්පච්චි. ගෑන් ළමයි 3 දෙනෙක් තනියෙන් මේ වගේ ගමනක් යනවට වඩා තාත්තා කෙනෙක්ගේ ආරක්ෂාව යටතේ මේ වගේ ගමනක් සාර්ථකව එන්න ලැබෙන එක ඇත්තටම ගොඩක් ලොකු වාසනාවක්. Upper Dartmouth waterfall. පල්ලෙහෙන් පේන්නේ මාස්ටර්කලේ දරා. වැඩියෙන් බලලා තේ සම්බලකට මේක. මරුනේ උඩුන මේ තක්කාල බ්‍රේන් ටියක් බීලා මේ වගේ තැනක ඉඳිද්දි ඩ්‍රීම් එකක් වගේ පිටකනවා වගේ මේක. මේ දියැල්ල බලන්න එන අයගෙන් ඉල්ලන්න තියෙන්නේ කුණු නම් දාන්න එපා කියලා. මොකද දියැල්ල පිටිපස්සේ දියැල්ල පල්හැට වැටෙන කෑල්ලේ ගොඩාක් කුණු තියෙනවා. බෝතල් ප්ලාස්ටික් පොලිතින් ඔක්කොම දාලා තියෙනවා. ඒවා පල්හැට යන්නෙත් නැතුව කැරකි එතනම ඒ රැල්ලත් එක්ක තියෙනවා. දිගටම තියෙනවා. ඉතින් මේ දියැල්ලේ ගාව තියෙන මේ කඩවල් වල කුණු මේකටමද දන්නේ නැහැ දාන්නේ. ඒත් මේ දියැල්ල බලන්න අපි වෙකන් ආව ත්‍රීවිල් එකේ එක්කෙනක් දැම්මේ මේකටමයි කුණු. ඒ කියන්නේ පොලිතින් උරයක් දැම්මා අපි ඉස්සරහදීම මේ දියැල්ල පල්ලහැට. ඇත්තට මේක දැක්කහම මට මාර දුකක් වගේම වේදනාවක් ආවා. ඇයි මෙහෙම තමන් ජීවත් වෙන වෘත්තීය කරගෙන යන තැනටම මේ වගේ දෙයක් කරන්න කියලා. මෙහෙම කරන්න හොඳ නෑ. දියැලි බලන්න ආවම මේ වගේ ලස්සන තැන් ඇත්තටම හැංගිලා තියෙන එකමයි හොඳ. ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් අපි දැන් යනවා. දුකයි ඉතින් දාලා යන්න ආයි කවදා හරි. ඉතින් අපේ දවස් දෙකේ ට්‍රිප් එක දැන් ඉවරයි. අපි දැන් යනවා ගෙදර අවිස්සාවෙල්ල හරහා. අවිස්සාවෙල්ල හරහා අපි යනවා දැන් ගෙදර. අපි 3 දෙනාම 4 දෙනාම යනවා. ඉතින් සමනලි ට්‍රිප් එක ගැන මොකද කියන්නේ? හායි. අපි ට්‍රිප් එක ගිහලා ඉවරයි. අපි දැන් යනවා. බයි. ආයෙත් මොනවද යනවා. බයි. කිටි. ට්‍රිප් එක මොකද කියන්නේ? ඊළඟ ට්‍රිප් එකේ හම්බුනේ මේක මරු. මේක සුපිරි ට්‍රිප් එක. කියන්න කමෙන්ට් කරන්න කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඇත්තම කියනවා නම් අද නම් ඇත්තටම ඇඩ්වෙන්චර් ට්‍රිප් එකක් කියලා හිතනවා අපි. මොකද උනේ කියන්නකෝ? අර මොකද්ද මේ කන්ද දියැලෙන් පල්ලහැට ගියානේ අපි. අද අපි දියැලෙන් පහළට ගියා. ඇත්තටම ඒක පිටුමනට වෙලාව වෙනවා දියැලෙන් පහළට අපි ගියේ. ඇත්තටම වතුර වැඩි වුණා. එන්න වතුර වැඩි වුණා. වැස්සත් එක තමයි ලස්සන තිබ්බේ. හැබැයි වැස්ස දිගටම තිබුණා අපිට පහළට යන්න බැරි වෙනවා. ඒත් මේ වැස්ස එකපාරට අඩු වුණා. ඊට පස්සේ අපිට පහළට යන්න පුළුවන් වුණා. මේ සුපිරි ට්‍රිප් එක. ඔව් අපි ආයි ඉක්මනින් හම්බ වෙනවා. තව ට්‍රිප් එකකින් අපි ආයි ගර්ල්ස් ට්‍රිප් එකක් යනවානේ. කවදා හරි යනවා. මේ එදාටත් මේ වගේ ලස්සන තැන් වලට ගිහිල්ලා ලස්සන වීඩියෝස් ඔයාලත් එක්ක අපි බෙදා ගන්නවා.
අදට ඉවරයි. බයි. බයි. අපච්චි තමයි අපේ පරිස්සමින් බලාගත්තා. එකගෙන ආවේ. ගෙදරට එකගෙන යන්නේ. අපච්චි නැත්තම් අපි මෙහෙම ගමන් බිමන් යන්නේ නැහැ.